ඔයාගේ ෆෝන් එක යාළුවෙක් හරි ගෙදර කෙනෙක් හරි ඉල්ලුවොත් ෆෝන් එක අතට දෙන්න පොඩි බයක් තියෙනවා කියලා ඔයා දන්නවා. ඉතින් මේක තමයි ඔයාට තියෙන හොඳම විසඳුම. හිතන්න ඔයාගේ ෆෝන් එකේ ලොක් එක හරින්න ඔයාට පාස්වර්ඩ් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් පළවෙනි පාස්වර්ඩ් එක ගැහුවම ඕපන් වෙන්නේ ඔයාගේ සාමාන්‍ය ෆෝන් එක. ඒ කියන්නේ වෙන කෙනෙක් බැලුවත් කිසිම ප්‍රශ්නයක් නැති සාමාන්‍ය ඇප් සහ ෆොටෝස් තියෙන ඔයාගේ ඔරිජිනල් ෆෝන් එක. හැබැයි ඔයාගේ අනිත් පාස්වර්ඩ් එක ගැහුවොත් එහෙමත් නැත්නම් වෙන ඇගිල්ලකින් ෆින්ගර්ප්‍රින්ට් එක දුන්නොත් මේ ෆෝන් එක වෙනත් ෆෝන් එකක් විදියට ඕපන් වෙනවා. එතකොට ඕපන් වෙන්නේ ඔයාගේ පෞද්ගලික ඇප්ස්, ෆොටෝස් සහ මැසේජ් හැංගිලා තියෙන සම්පූර්ණයෙන්ම වෙනමම ප්‍රයිවට් ස්පේස් එකක්. මේකේ තියෙන හොඳම දේ තමයි ෆෝන් එකේ මෙහෙම දෙයක් තියෙනවා කියලා පිට කෙනෙකුට කීයකටවත් හොයාගන්න බෑ. ඉතින් කවුරු හරි ෆෝන් එක ඉල්ලුවොත් කිසිම බයක් නැතුව අර සාමාන්‍ය පාස්වර්ඩ් එක දීලා ෆෝන් එක එයාලගේ අතටම දෙන්න ඔයාට පුළුවන්. ඉතින් අපි දැන් බලමු එකම ෆෝන් එක මේ විදියට ෆෝන් දෙකක් වගේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට යන්න. ඊට පස්සේ ටිකක් පහළට ඇවිල්ලා මෙන්න මේ ප්‍රයිවසි කියන ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ ටිකක් පහළට ඇවිල්ලා මෙන්න මේ ඩුවල් සිස්ටම් කියන ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ ක්‍රියේට් සෙකන්ඩ් සිස්ටම් කියන එක දෙන්න. දැන් මෙන්න මේ කන්ටිනියු කියන එක දෙන්න. මෙතනට ඔයාගේ ෆෝන් එකේ දැනට දාලා තියෙන පාස්වර්ඩ් එක හරි පැටර්න් ලොක් එක හරි දෙන්න. දැන් මෙන්න මේ next කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනට ඔයා අලුතින් ඇඩ් කරන සිස්ටම් එකට දෙන්න ඕනි පාස්වර්ඩ් එක හරි පැටර්න් ලොක් එක හරි දෙන්න. ඊට පස්සේ ආයෙත් මෙතනට ඒ පාස්වර්ඩ් එක දෙන්න. දැන් මෙන්න මේ කන්ටිනියු කියන එක දෙන්න. දැන් ඔයා කැමති නම් මෙතනට ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් එකත් ඇඩ් කරගන්න පුළුවන්. දැන් මෙතන තියෙන access second system කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනට ඔයා ඇඩ් කරගත්ත පැටර්න් ලොක් එක හරි පාස්වර්ඩ් එක හරි දෙන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහට අලුත්ම second system එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාගේ personal කිසිම දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා වෙන කෙනෙක්ට ෆෝන් එක දෙනවා නම් ඔයාගේ අලුත් පාස්වර්ඩ් එක පාවිච්චි කරලා මේ විදිහට ඔයාගේ ෆෝන් එක දෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඇත්ත පාස්වර්ඩ් එක පාවිච්චි කරලා ඔයාගේ ඔරිජිනල් ෆෝන් එකට ලේසියෙන්ම ස්විච් වෙන්න ඔයාට පුළුවන්. තව දෙයක් තමයි මේ ඔප්ෂන් එක යූස් කරන විදිය ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා. ඉතින් මම දැන් ඔයාලට කරලා පෙන්නුවේ Infinix device එකකින්.